මයි කරදස් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක වෙනස්ම විදිහේ දෙයක් තමයි බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලට මේ පෙන්නන ලස්සන charms මෙන්න මේ වගේ ලස්සන දේවල් හදාගෙන තියෙන්නේ මං ඉවතනන දේවල් වලින්. ඒ කියන්නේ බෝතල් වලින්, ඒ වගේම ප්ලාස්ටික් වලින්, ඒ වගේ දේවල් වලින් තමයි මෙන්න මේ විදිහට ලස්සන charms හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේවා පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි බ්‍රේස්ලට් හදන්න, ඒ වගේම නෙක්ලස් වලට, කරාඹු වලට වගේ දේවල් වලට මේ වගේ ලස්සන charms හදලා මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මෙන්න මේ ලස්සන charms හදා ගන්න විදිය තමයි. ඉතින් අපි බලමු මේ ටික කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මෙතන මෙන්න මේ විදිහට බෝතලයක් අරන් තිනවා. මේක සෝදලා හොඳට පිරිසිදු කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ ගත්ත බෝතලේ මෙන්න මේ විදිහට කපා ගන්නවා. පේපර් කටර් එකකින් පාවිච්චි කරද්දී බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න. මේ ප්ලාස්ටික් එකම බොහොම ඉක්මනට කැපෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එක තීරුවක් කපා ගත්තා මට අවශ්‍ය ප්‍රමාණයට. මෙන්න මේ විදිහට පොඩි කොටුවක් මම මේ විදිහට කපලා ගත්තා. මේක ඇතුලේ ටුට්ටක් වතුර වගේ තියෙනවා. ඒ ටික හොඳට ටිෂු එකකින් පීදලා අයින් කරගත්තා. මෙන්න මේ විදිහට කොටුවක් කපලා අරගෙන මම ඒක මෙන්න මේ විදිහට රවුමක් කරගන්නවා. මෙන්න මේ විදිහට කපා ගත්තා. මේක සාමාන්‍යයෙන් මම ගත්ත කොටුව සෙන්ටිමීටර් 3.3 වගේ තියෙන කොටුවක් තමයි ගත්තේ. ඒකෙන් මෙන්න මේ විදිහට රවුමක් කපාගෙන ඊට පස්සේ මම මේ රවුම මෙන්න මේ විදිහට කපා ගන්නවා චූටි කොටස් 6ක් එන විදිහට. මුලින්ම දෙකට බෙදාගෙන ඊට පස්සේ ගත්ත කොටස් දෙක මෙන්න මේ විදිහට කොටස් තුනකට වෙන් කරලා මෙන්න මේ විදිහට කොටස් 6 එකක් මම මෙන්න මේ විදිහට හදාගත්තා. මම මේ හදන්න යන්නේ පෙති 6 මලක්. ඉතින් ඒකට අවශ්‍ය විදිහට තමයි මම මේ විදිහට කපා ගත්තේ. ඊට පස්සේ එක පැත්තක් මෙන්න මේ විදිහට කපාගෙන යන්න ඕනි. ඒක ඔයාලට ලේසි සම්පූර්ණ පෙත්ත එකපාර කපනවට වඩා ඒ විදිහට එක පැත්තක් කපාගෙන ගියාට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා අනිත් පැත්ත කපාගෙන යන්න. මෙන්න මේ විදිහට පෙති ටික අපිට එතකොට ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහේ කූරක් අරගෙන මේකේ පොඩි ඉරි ටිකක් මෙන්න මේ විදිහට තද කරලා ඇඳ ගන්න ඕනේ. ලාවට නෙවෙයි තද කරලාම ඇඳ ගන්න. මෙන්න මේ විදිහට තද කරලා ඇඳ ගන්න. මෙන්න මේ විදිහට තමයි මල මං හදාගත්තේ. අපි මේක චුට්ටක් පැත්තකින් තියාගමු. කොලෙත් ඒත් එක්කම මම මේ විදිහට කොලෙත් හදා ගන්නවා. කොලේ හදන්න මෙන්න මේ විදිහට කොළ පාට බෝතලයක් තමයි පාවිච්චි කරේ. ඒකේ මෙන්න මේ විදිහේ පොඩි කොටසක් ගන්නවා කපලා ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි කොලේ හැඩේ කපා ගන්නෙ. මුලින්ම ඔයාලා කොලේ හැඩේ මෙන්න මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කතර චුට්ටක් ඇල කරලා මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මෙන්න මේ විදිහට චූටි කොටස් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. කොලේ දෙපැත්තෙන් පොඩක් දැති වගේ එන විදිහට මෙන්න මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය නම් මේකේ ඉරි ටිකක් ඇඳ ගන්න පුළුවන් මැදි. මම මේ විදිහට ඇඳේ නෑ මේක ඉරි. ඔයාලට ඒ විදිහ ලස්සනයි කියලා හිතනවා නම් එකක් දෙකක් ඒ විදිහට කරලා බලන්න ඉරි ඇඳලා. ඊට පස්සේ අපි මේක පොඩක් රත් කර ගන්න ඕනේ. ඒ හින්දා මම මෙන්න මේ විදිහට පහන පත්තු කරගත්තා. ඉටිපන්දමක් හරි කමන්න ඔයාලා පත්තු කරගන්න මෙන්න මේ විදිහට. දැල්ල ගොඩාක් වැඩි කරගන්නත් එපා. මෙන්න මේ වගේ සාමාන්‍ය ගානකට තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඕනි කරනවා ට්වින්සරයක්. ට්වින්සරයක් ඕනි මේක චුට්ටක් අපි ගින්දරට අල්ලනවානේ මෙන්න මේ විදිහට උඩට කරලා. එහෙනම් ට්වින්සරයක් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට ගින්දරට අල්ලන්න. එක පැත්තක් පොඩ්ඩක් පොඩි වේගන වගේ එනකොට මෙන්න මේ විදිහට දෙපැත්ත හරව මෙන්න මේ විදිහට අල්ලන්න. ගොඩාක් ලං කරන්නත් එපා. ඒ වගේම එකපාරට අතට ගන්නත් එපා. දැක්කනේ මගේ අත පිච්චුණා එකපාරට මේක අත උඩට ගත්තේ හින්දා. අතින් අල්ලන්න එපා. මේක රත් කරලා ඉවරුන ගමන් අතින් අල්ලන්න යන්න එපා. ඒක රස්නේ වැඩි ගොඩක්. මම මේ විදිහට හදාගන්න එකපාරින්ම හදාගන්න මේක.
ගොඩාක් රස්නේ වැඩි වුණොත් මේකේ බුබුලු වගේ එන්න බලනවා. ඒ හින්දා ඒක නැති විදිහට මෙන්න මේ විදිහටම හදා ගන්න ඕනේ. ඔයාලා මේක කොච්චර වෙලා රත් කරනවද කියන එක ඔයාලා ගත්ත බෝතලේ ඝනකමත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මම ගත්ත ප්ලාස්ටික් බෝතලේ ඝනකම ගොඩක් අඩු එකක්. ඒ හින්දා පොඩ්ඩක් දැල්ල සාමාන්‍ය මේ පහනේ දැල්ල සෙන්ටිමීටර් 10ක් වගේ තමයි උස තියෙන්නේ. ටක් ගාලා ඉක්මනට මෙන්න මේ විදිහට මේ ප්ලාස්ටික් ඉක්මනට ඇකිලෙන්න ගන්නවා. ඒ හින්දා ගොඩාක් පහනට ලං කරන්නත් එපා. සාමාන්‍ය දොරකින් රස්නේ වදින විදිහට විතරක් තියාගෙන මෙන්න මේ විදිහට හදාගන්න. කොලේ හදාගනිද්දිත් මෙන්න මේ විදිහට කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට උල් දෙකක් පාවිච්චි කරලා මේකට පොඩි සිදුරු ටිකක් එකතු කරගන්න. මම මේ කොළවලට මෙන්න මේ විදිහට සිදුරු එකතු කරගත්තා. මල් වලත් පෙති වලට හරි එහෙම නැත්නම් මලේ මැදට හරි සිදුරු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම සමනලය හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහ එකක්. මේවා ඔයාලා දැකලා ඇති ඔය ටී-ෂර්ට් වල එහෙම කොල්ලර් එක වටේට එහෙම දාලා තියෙනවා මෙන්න මේ විදිහ පටියක් වගේ එකක්. අන්න ඒකක් තමයි මම මෙන්න මේ විදිහට කපලා සමනලය හදන්න පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් බෝතලෙන් උනත් හදන්න පුළුවන්. මම අන්තිමට පෙන්නන්නම් ප්ලාස්ටික් බෝතලෙන් හදන සමනලයව. අපි ඒක මෙන්න මේ විදිහට කපාගෙන එක දෙකට නවාගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට සමනලයාගේ හැඩයට මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ සමනලයා කපනකොට ගොඩාක් ලොකුවට කපන්නත් එපා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට පේනවා ඇති මේ ඇඟිල්ල නියපොත්ත ප්‍රමාණයට වගේ තමයි මම මෙයාව මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්නේ. ලොකු නෑ මේ සමනලයා ලොකුවට කපා ගන්න එපා. මොකද මේක අපි ගොඩාක් පොඩි වෙනකම්ම රත් කරන්නේ නැති නිසා මෙන්න මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයට හදා ගන්න. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට රත් කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මැදින් තමයි ට්වින්සරි තියා ගන්න ඕනේ. මල හදද්දී එක දිගට මම මේ පහනට උඩින් මේක අල්ලන් හිටියානේ. එහෙම නැතුව මෙන්න මේ විදිහට ඉක්මනට පහනේ දැල්ලට රත් කරලා මෙන්න මේ විදිහට අයින් කරගන්න. මේ වටේ දාලේ ටුට්ටක් සිනිඳු කරගන්න විතරයි අපිට ඕනේ. ඊට පස්සේ මේ පහන දැල්ල පාවිච්චි කරලම තමයි මෙන්න මේ විදිහට කළු පාට අවුට්ලයින් එක හදාගෙනත් තියෙන්නේ. මෙන්න මේ විදිහට පහන ලං කරලම තමයි මේක හදාගන්නේ. එහෙට මම මේක ස්පීඩ් දාලා නැහැ. මෙන්න මේ විදිහට ටක් ගාලා පහන දැල්ලට ලං කරලා ඉක්මනට අයින් කරගන්න. කළු පාට උන ගමන් ටක් ගාලා අයින් කරන්න. මේ මම මේක ඉක්මනට අයින් කරගන්නවා. සමනලයාගේ යට කොටස් දෙක ටිකක් තදට පාට කරගන්න. උඩ කොටස් ටික ලාවට අවුට්ලයින් එකක් විතරක් යවා ගන්නවා මෙන්න මේ විදිහට. ඒ වගේම මෙයාගේ අර ඉස්සරහා තියෙන කූරු දෙක චුට්ටක් තද පාටක් කරගන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ විදිහට ඒක හදාගත්තා. පාරට දෙක තුනක් කරනකොට මේක තේරෙයි කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේ ස්පීඩ් දාලා නැහැ. මේ මෙන්න මේ විදිහට තමයි ඉක්මනට පහනට ලං කරලා ටක් ගාලා අයින් කරගන්න. මේක පිච්චෙන්න දෙන්න එපා. මෙන්න මේ විදිහට තමයි මම මේක හදාගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටිෂු එකක් පාවිච්චි කරලා මේකේ තියෙන දැලි වගේ තියෙන ටික අයින් කරන්න. මෙන්න මේ විදිහට වැඩිපුර තියෙන කළු පාට ටික අයින් කරගන්න. මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා නේද ටිෂු එකේ ගෑවුණාද? මේ ඉතුරු ඒවා ආයේ යන්නේ නැහැ.
මෙන්න මේ විදිහට තමයි ආව හදාගෙන වුණාට පස්සේ තියෙන්නේ. වැඩිපුර තියෙන කළු පාට එහෙම අයින් කරලා වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි මෙයා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තව හදාගත්ත සමනල්ලු. මම මේ පෙන්නන එක්කෙනා මෙන්න මෙයාව හදාගෙන තියෙන්නේ ප්ලාස්ටික් බෝතලෙන්. අර අපි කලින් මල් හදාගන්න කපාගත්තේ අන්නේ කොටසකින්ම තමයි මෙන්න මෙයාවත් හදාගෙන තියෙන්නේ. ඉතින් මට පෙන්වන්න ඕන උනේ අපිට ප්ලාස්ටික් බෝතල් වලින් උනත් මෙන්න මේ විදිහට සමනලයක් හදාගන්න පුළුවන්. වටේ අර කළු පාට කොටස් ටිකත් අරගෙනම මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. අර විදිහටම තමයි දැල්ලට ටිකක් ලං කරලා මෙන්න මේ විදිහට හදාගන්න. ගොඩක් මේක බුබුලු වෙන මට්ටමට රත් කරගන්න එපා. මෙන්න මේ විදිහට අපිට ඒව හදාගන්න පුළුවන්. මම ඊළඟට චාම්ස් හදන්නේ මෙන්න මේ විදිහ පෑන් ක්ලිප් පාවිච්චි කරලා. මෙන්න මේ විදිහ පාට පෑන් ඒවයි ක්ලිප් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපිට තව ලස්සන චාම් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ක්ලිප් එකේ තියෙන මේ කොටස අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පොඩි රවුන්ඩ් ටිකක් කපා ගන්න ඕනේ. ඒ කපාගත්ත කොටස් ටික මෙන්න මේ විදිහට ඉක්මනට රත් කරලා මෙන්න මේ විදිහට අයින් කරගන්න. මේක දෙපැත්ත පොඩ්ඩක් සිනිඳු කරගන්න විතර අපිට ඕනේ. ගොඩක් වෙලා රත් කරන්නත් එපා. මෙන්න මේ විදිහට ටක් ගාලා මෙන්න මේ විදිහට අල්ලලා මෙන්න මේ විදිහට අයින් කරගන්න. මේක එකපාරට අල්ලන්න යන්න එපා. එතකොට ඔයාලගේ ඇඟිලි පාරවල් හිටලා මේක කැත වෙන්න පුළුවන්. ඒකේ සිනිඳු ගතිය නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අතෙන් එහෙම අල්ලන්න යන්න එපා ඒක. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් මේ දේවල් පාවිච්චි කරලා ලස්සන බ්‍රේස්ලට් එකක් හරි එහෙම නැත්නම් ඉයරින්ග්ස් හරි එහෙම නැත්නම් නෙක්ලස් එකක් හරි ඒ වගේ දෙයක් හදාගන්නේ කොහොමද කියලා මේ දේවල් පාවිච්චි කරලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එකත් ඉවර වුණේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් පාවිච්චි කරලා ලස්සන නිර්මාණ කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ඉස්සරහට එන්න ඕනේ නිර්මාණ ගැන අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මුලින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් ලස්සන නිර්මාණයකින් ආයෙත් දවසකින් එනකම් කඩදාසි අද්දට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.